නැවතත් පිළිගන්නවා Voice of Ranasinga YouTube නාලිකාවට. ඉතින් මම අවසන් වලට දාපු වීඩියෝ එක බොහෝ අයට ටික දෙනෙක් බලලා තිබ්බේ, බොහෝ අයක් නෙමෙයි. බලපු එක්කෙනෙක් දෙන්නට තේරුන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ මට කිව්වේ. ඉතින් මම මේකේ පළවෙනි කොටස කියලා එතන දාලා තියෙන්නේ මේකයි. මොකද හරිම සරල ආර්ථිකමය තත්ත්වයන් අපේ රටේ ජනතාවට තේරුම් ගන්න හරි අමාරුයි. මොකද අපේ අධ්‍යාපනය ක්‍රමය මගින් අපේ ජනතාවට ඉහළ තලයක දේවල් තමයි තේරුම් ගන්න පුළුවන් විදියට අපේ අධ්‍යාපනය කරලා ක්‍රමය හදලා තියෙන්නේ. මම උතනදී කියන්නේ දැන් අපි හිතමුකෝ අපේ ගාව පොල් ගෙඩි තියෙනවා කියලා. මම දැන් මේ පොල් ගෙඩි ගෙනල්ලා මම තියන් ඉන්නවා. අද පොල් ගෙඩියේ වටිනාකම කඩේකින් ගන්නවා නම් මම ගාව තියෙන පොල් ගෙඩිය උපරිමයේ මට විකුණන්න පුළුවන් රුපියල් 210කට වගේ. හැබැයි මම ඒ 210ට විකුණන්න පුළුවන් පොල් ගෙඩිය තියාගෙන මම පොල් ගෙඩි 500ක් දීලා පොල් ගෙඩි 500ක් කියන්නේ 200 ගානේ කීයද කියන්නේ? පොල් ගෙඩි 10ක් 2000යි. එතකොට 20000යි පොල් ගෙඩි 100ක්. 20000ක් ලක්ෂයයි. එහෙමනේ 200කට වික්කනම් රුපියල් ලක්ෂයක් තිබ්බොත් පොල් ගෙඩි 500ක් ගන්න පුළුවන්. එහෙමනේ නේද? එතකොට ගාන හරියද? 200 වදාය 2000යි. 2000 වදායක් 20000යි 20000ක් ලක්ෂයයි. හරි. එතකොට මගේ පොල් ගෙඩි 500 මම දෙනවා වාහනයක් ගන්න. ගන්නවා පොල් ගෙඩි 500 දීලා මම වාහනයක් ගන්නවා. පොල් ගෙඩි 500 දීලා වාහනයක් අරන් ඉවරලා ඒ જાතියේ වාහන තියෙන්නේ දැන් මගේ ගාව විතරයි. මං ඒ වාහනේ දැන් මම විකුණනවා ලක්ෂ 5කට. මොකද හිතෙන්නේ? මට පොල් ගෙඩිය වික්කනම් මට හම්බ වෙන්නේ ලක්ෂයයි. හැබැයි මම පොල් ගෙඩි 500ම දීලා වාහනයක් අරන් ඒ වාහනේ මන් දෙනවා රුපියල් ලක්ෂ 5කට. දැන් පොල් ගෙඩිය තියෙන තැනට ඩොලර් දාන්නකෝ. මය ගාව තියෙනවා ඩොලර් මිලියන 1.9ක්. මට ඒ ඩොලර් මිලියන 1.9 මුදල් ගන්න පුළුවන් රුපියල් මිලියන 550 ගාණක්. එතන ගණන් ඇති මම දැන් ඒක අතේ තියන් ඉන්නේ. එම නිසා මට දැන් මගේ රජය පවත්වාගෙන යන්න රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්න ඕනේ. නිකම් කකා බිබි ස්ට්‍රයික් කර ඉන්න රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්න ඕනේ. ඉතින් ඒ අයට පඩි දෙන්න නම් මම
මගේ තියෙන ඩොලර් ටික ඔක්කොම ලෝකල් වෙළඳ පොලට දාලා මට සල්ලි ගත්තට ඒක මදි. මොකද කරන්නේ? මම ඔබේ සිහින අලුත් වාහන සිහිනය. ඒ සිහිනය දඩමීමා කරගෙන මම මගේ ඩොලර් වලින් මිලියන 1.9ක් එහෙම නැත්නම් ඩොලර් මිලියන 2ක් මම වාහන වශයෙන් 1700ක් ගෙනල්ලා ඒ ටික මම බදු වශයෙන් ගාලා මම එළියට දානවා. එතකොට රජයට රුපියල් බිලියන 2යි ගාණක් ආදායම ලැබෙනවා. ඩොලර් මිලියන 1.9කින් ඉපැයිය හැක්කේ රුපියල් මිලියන 550ක් වුණාට ඔබේ සිහිනය ඔබ පොළඹවනවා අලුතෙන් වාහනයක් ගන්න. ඒ පෙළඹවීම රජය ඔබව දඩමීමා කරගෙන ඔබගේ මුදල් සොරකම් කරනවා. දැන් තේරුණාද? රුපියල් මිලියන 550ක් ඉපෙයිය හැකි ඩොලර් මිලියන 1.9න් රජය ආදායම බදු වශයෙන් පමණක් රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් උපයනවා. ඒ නිසා තමයි රජය මේ මොහොතේ රුපියල් වල හිඟතාවයක් තියෙනවා. මොකද ජනතාව සුළු පන්තිය මධ්‍යම පන්තියේ ජනතාව Tamanගේ ඈතේ තිබෙන මුදල් බැංකුගත කළාට මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ධනවතුන් වැරදි ආකාරයට මුදල් උපයන අය Taman උපයපු ඒ මුදල් ඔවුන් සුරක්ෂිතව යම් තැන්වල තබා තිබෙනවා. ඒ මුදල් එළියට එන්නේ ඔය ආකාරයට. කවුරු හරි හිතනවා නම් මේ වාහනේ ගන්නේ ඉනිසි ක්‍රමවේදයට අනුව කියලා. එහෙමනම් කළු සල්ලි වලට කරන්න දෙයක් නැතුව යනවා. කළු සල්ලි කියන්නේ රුපියල් වලට කරන්න දෙයක් නැත්නම් ඔවුන් ඒ රුපියල් හම්බ කරන්නේ නැහැ. ඒ හම්බ කරන්නේ ඔවුන්ට නිදහසේ ඔවුන් උපයන ඒ නීති විරෝධී මුදල් මේ රට තුල ඔවුන්ට ඕනෑම ආකාරයට වියදම් කරන්න පුළුවන් නිසා. ඉතින් රජයට සිද්ධ වෙනවා මේ විදිහට උපයා සංගවා තිබෙන මුදල් නැවත මහ භාණ්ඩාගාරයට ලබා ගැනීමට. ඒ සඳහා තමයි මේ ආකාරයට මේ ක්‍රමය භාවිතා කරන්නේ. ඔබට දැන් හිතෙන්න පුළුවන් එහෙමනම් ප්‍රශ්නයක් නැහැනේ කළු සල්ලි එන්නේ කියලා. කළු සල්ලි වලින් නෙමෙයි ඇල්ටෝ කාර් ගන්නේ. ඇල්ටෝ කාර් එක ගන්නේ මේ මධ්‍යම පන්තිකයන්ගේ වාහන ගන්නේ. ඒ නීති විරෝධී මුදල් උපයන අය නෙමෙයි. ඔවුන් ගන්න වාහන වෙනයි. ඔබ ඔබේ සිහිනය වෙනුවෙන් ඔබේ මෝටර රථය වෙනුවෙන් ඔබ ජීවිත කාලයම පොලී මුදල් ෆිනෑන්ස් කාරයින්ට බයි ලේ පුච්චගෙන ඔබ මේ වාහන සිහිනය පසුපස යන විට ඔබ ලේ පිච්චෙනවා මොහොතේ ඔවුන් ඔබේ මුදල් වලින් සුරසැප විඳිනවා බදු වශයෙන් අය කරගෙන. එම නිසායි මම කියන්නේ මධ්‍යම පාන්තිකයන් වාහනේ ගන්න හදිස්සි වෙන්න එපා. රටක් හදාගෙන ඉන්න. රුපියල් ටික නිසියාකාරව කළමනාකරණය වෙන පරිසරයක් තුල ඔබට මේ ආකාරයට වැඩි මුදලක් දීලා වාහනයක් ගන්න අවශ්‍ය වෙන්නේ.
අපි අදමු ඒ තැනට මේ රට මට පුළුවන් රට හදන්න මගේ කට උපයෝගී කරන්න පමණයි. මොකද බලය අපේ අතේ වුණාට බලය මගේ අතේ නෙමෙයි. අපි අපේ බලය පාවිච්චි කරන්න ඕන තැන ඡන්දෙ දවසේ නිසියාකාරව පාවිච්චි කරමු. එහෙමනම් ආයුබෝවන්. සුබ දවසක්.